රටේ මිනිස්සු බලාපොරොත්තුනේ මේ හොරු අල්ලනවා කියන එක ඔය හොරු අල්ලන එකක් නෙවෙයි. ඔය හොරු කියන්නේ පොඩි හොරු නෑ පොඩි හොරු නෙවෙයි. පොඩි හොරු ලොකු හොරුම තමයි. මොනද කෙනා මේ ගැන කතා කරාට කාටවත් ප්‍රශ්නයක් නෑ. රටේ වැඩේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආර්ථිකය ගැන හරි මොනවා හරි එහෙම ගියක් පළ කරපු ගමන් භූමි තෙල් ගාපු ගැරන්ඩියෝ ටික වගේ කුලප්පු වෙනවා සමහර මාධ්‍ය නාලිකා. ඒක හරහා පටලවන නඩු කතන්දර ටික පටලවනවා. අවුරුද්දක් ගිහිල්ලා එතුමට තව නඩුවක්වත් ෆයිල් කරගන්න බැරි වෙලා තියෙන අජෝදනාවක්. හැබැයි ආයේ මේ නඩුව මුලට ගිහිල්ලා ඒක උනේ මෙහෙම ඒක උනේ මෙහෙම මේ ඇයි මෙච්චර මිනිස්සු බය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සදාකාලික ගහපු මාධ්‍ය නාලිකා මෙච්චර ගහන්නේ මොකද කියන එක අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. මං අහන්නේ මේ මාධ්‍ය නාලිකා අතර සිරස ඉන්නවද කියලා. කලින් අනතුරු ගපු ඒවටත් ඔහොමනේ හිටියේ. සත පහකට ගණන් ගන්න නැතුව හිටියා. අන්තිමට තෙල් ටිකවත් ගේන්න සල්ලි නැති තැනට රට වැටුණා. ඩස්පින් එක දක්වා ඔබ ගියා කියනවා. ඒකේ ජනාධිපති වෙන්න බැරි උනේ ඇයි කියන කාරණාව ගැන මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙන්න ඕනේ. අපේ පක්ෂයට ලොකුම හානිය සිද්ධ වුණේ 2020. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය පිළිබඳවත් සමහරව අභියෝග කරනවානේ. රනිල් වික්‍රමසිංහට තියෙනවා මූණ බලලා hina වෙන්නේ නැහැ. මිනිසුන්ට දේශපාලකයෙක් විදිහට ෆැමිලිය නැහැ කියලා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා නළුවෙක් නෙවෙයි. දේශපාලනයේ රංගපාපු සහ රංගපාන නළුවෙක් නෙවෙයි. ඔය කියන විදිහට රටත් ගොඩ දැම්මන. වගකීම් ටිකත් ඉටු කරා නම්. රනිල් වික්‍රමසිංහට අඩුතරමේ දෙවන ස්ථානෙවත් නෙමෙයි හම්බුනේ. තුන්වෙනි ස්ථානෙනේ. රනිල් වික්‍රමසිංහට තව ටිකක් ඉස්සරහට යන්න තිබ්බ තව බොරු ටිකක් කිව්වනා. එතුමා ඒ වෙලාවේ දේශපාලනේ ඇත්තටම පක්ෂ දිහා බැලුවේවත් නැහැ. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අසමත් බවක්වත් මේකත් නෙමෙයි මේ අපේ රටේ මිනිසුන්ගේ අවාසනාවට සිද්ධ වෙච්ච දෙයක් විදිහට මම දකින්නේ. ප්‍රාදේශීය දේශපාලනටත් ඕක වෙලා තියෙන්නේ. කැඩිලා බෙදිලා ගිහිල්ලා දේශපාලන සංස්කෘතියම විනාශ වෙලානේ තියෙන්නේ. ඒකට මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරක් නෙවෙයි මේ රටේ බොහෝ දේශපාලන නායකයෝ අහුවෙලා තියෙනවා. උගණ්ඩාවෙන් සල්ලි ගේනවා කිව්ව එකට කතුරු ගහපු මිනිස්සු ඉන්නවා. පවුන් 90ක මාලේ ලක්ෂ 12ට විස්කාරයක ගන්න බලාගෙන මිනිස්සු කොච්චර ඡන්ද දෙන්නේ නැද්ද? ඉතින් මේ වගේ බොරු කියලා ඡන්ද ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. යුද්ධ දෙක නෙවෙයි දැන් තුන්වෙනි ඉහුත් ඔන්න එනවා කියලා කතාවක් ආවේ. ඇත්තටම නිකන් රනිල් නිකන් පොඩි සමාජය බය කරන්න කිව්වද නැත්නම්? ඉතිහාසයේ ඉඳලා බලනකොට ඔය වගේ කතාවල ඇත්තටම හරයක් ඇතුව කියපු කතා තියෙන්නේ. මම ඒක ඇහුවේ රනිල් බොරු කියන්නේ නැහැ කිව්වනේ ඒකයි. පැහැදිලිවම බොරු කියන්නේ නැහැ. මම තවමත් කියනවා රනිල් හැමදාම ඇත්ත කියපු නායකයෙක් කියන එක මම කියනවා. රටේ තියෙන පාර්ලිමේන්තුවේ තත්ත්වෙම තමයි පල්ලෙහා තියෙන පුංචි ආණ්ඩුවේ තත්ත්වය. වල්පැල සුද්ධ කරලා මල් පැල ගේනවා කියලා ගෙනහලා දැන් ගෙනහලා තියෙන්නේ මම හිතන්නේ අපිට පේන්නේ වහපැල වගේ සමහර ඒවා. ඔහේ රැලි හදලා ඔහේ ලිස්ට් වලට දාලා ඔහොම ගෙනහලා කතිර ගහපු කණ්ඩායමක් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා පළාත් පාලනයෙත් ඉන්නවා. කියන්න කනගාටුයි බොරලැස්ගම නගර සභාවේ පළවෙනි අයවැයවත් හරියට කරගන්න බැරි වුණා. ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් නොවීම නිසා ගැටලුවක් ඇති වෙලා අලුතෙන් ගැසට් එකක් ගහලා තමයි අයවැය සම්මත කරගන්න විගණක වාර්තාවෙන් බොහොම නරක ප්‍රතිඵල තමයි පෙන්නලා තියෙන්නේ. අපිට තව මාස කිහිපයක් බලන්න පුළුවන්. අපිට ඉවසීම තියෙනවා. එතනින් එහා ඉතින් බැරි වුණොත් අපිට මන් දන්නේ මේ නගර සභාව පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද කියන ගැටලුව පවා අපිට තියෙනවා. විගණක දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය ආයතන වල හැම අවුරුද්දෙන් අවුරුද්දටම විගණනයක් කරනවා. පහුගිය වාර්තාවල අපේ තියෙන්නේ මේ අඩුපාඩු ඒගොල්ලන් සඳහන් කරලා තියෙනවා මොනවද අඩුපාඩු. ලොකු අඩුපාඩු තිබුණත් මේක අපිට සත්‍ය සහ එහෙම පිළිගන්න පුළුවන් කියන නිගමනය තමයි දෙන්නේ. හැබැයි ඒක අසමත් කියලා දෙනවා කියන්නේ ඒක ලොකු අඩුපාඩුවක් සභාවේ අසමත් කියලා දෙන්නේ පිළිගන්න බෑ කියලා දෙන්නේ. පොයින්ට් බ්ලැන්ක් තවත් වැඩසටහනක් මේ විදිහට ආරම්භ කරන්න සූදානම්ින් ඉන්නේ. ඉතින් අපි මෑත කාලේ ඉඳලා තීරණය කළා ප්‍රාදේශීය දේශපාලනයටත් යම් වැඩි ඉඩක් ලබා දෙන්න. ඉතින් අපි අදත් ආරාධනා කළේ එවැනි ප්‍රාදේශීය දේශපාලනය නියෝජනය කරන මහජන නියෝජිතවරියකට. ඉතින් අපි ආරාධනා කළේ බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීනි සුජීවනී නානායක්කාර මහත්මියට. ආයිබෝවන් සුජීවනී නානායක්කාර මන්ත්‍රීතුමිය. ආයිබෝවන්. බොරලැස්ගමුව කියන්නේ ටිකක් සැලකිය යුතු ප්‍රමාණයකින් නාගරික ප්‍රදේශයක්. අපිට පොඩ්ඩක් මේ ඔබේ නගර සභා සීමාවේ සංයුතිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. බොරලැස්ගමුව නගර සභාවේ සංයුතිය විදිහට ග්‍රාම සේවකව 18ක් තියෙනවා පිටලා. ඒ වගේම ජනගහනය 65500ක වගේ ජනගහනයක් ජීවත් වෙනවා. ඒ අතරින් වගකීමක් ඇති පුරවැසියන් ලෙස ඡන්දදායක විදිහට ලියාපදිංචි වෙලා තියෙනවා 40200ක් 300ක විතර ඡන්ද ප්‍රමාණයක්. ඒ විදිහට තමයි ජනගහන සංයුතිය අපිට තියෙන්නේ. බොරලැස්ගමුව නගර සභාවේ මන්ත්‍රීවරු 17ක් නියෝජනය වෙනවා. අපිට ගියවර මන්ත්‍රීවරු 18ක් නියෝජනය කරා. මෙවර මන්ත්‍රීවරු 17යි ලැබිලා තියෙන්නේ. එයින් පාලක පක්ෂය නියෝජනය කරනවා මන්ත්‍රීවරු 10 දෙනෙක් සහ විපක්ෂය නියෝජනය කරනවා මන්ත්‍රීවරු 7 දෙනෙක්. පාලක පක්ෂය කියන්නේ මාලිමාවට තමයි බලය ලැබුණේ මෙවර. සාමාන්‍යයෙන් දැන් ආධුනිකත්වය කියන මාතෘකාවක් මේ මාලිමාව පත් වුණාට පස්සේ පාර්ලිමේන්තු සභාගර්භය දිහා බැලුවාමත් ප්‍රාදේශීය දේශපාලනය ගත්තාමත් නිරන්තරයෙන්ම කියමින් පවතින එකක් විශේෂයෙන්ම විපක්ෂය පක්ෂ මේකට ඇටැක් කරනවා අපිට පේනවා.
මාලිමාවේ කොහොමද එහෙම කලින් ඉඳපු කලින් නොසිටි මෙවර ඉන්න සාමාන්‍ය කී දෙනෙක් විතර ඉන්නවද පක්ෂ විපක්ෂ දෙපක්ෂ? මාලිමාව ඉතින් මාලිමාව කියලා පක්ෂයක් කලින් තිබුණ නැහැ. ජනතා විමුක්ති පෙර කලින් නියෝජනය කරපු මන්ත්‍රීවරු දෙන්නෙක් ඉන්නවා. එයින් ජ්‍යෙෂ්ඨත්වයේ හිමි කෙනා තමයි සභාපති වුණේ. මාලිමාව කී දෙනෙක් ඉන්නවද? මන්ත්‍රීවරු 10 දෙනෙක්. 10 දෙනාගෙන් දෙන්නයි කලින් නියෝජනයේ ඉන්නේ. විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරු 3 දෙනෙක් ඉන්නවා කලින් සභාව නියෝජනය කරපු අය. අනිත් 4 දෙනෙක් ඉන්නේ ආධුනික මන්ත්‍රීවරුන්. හරි මේ අපි තව ටිකක් එපිටට ගිහිල්ලා තව ටිකක් ගැඹුරට කතා කරමු නගර සභාවෙන් වෙන කාර්යභාරය ඒව සම්බන්ධයෙන්. මම කැමතියි ඔබේ පෞද්ගලිකව දේශපාලනයට ඇවිල්ලා කොච්චර කාලයක්ද කොහොමද සම්බන්ධකම් ඇති වෙන්නේ වෙනත් පක්ෂවල හිටියද මේකද මූලික පක්ෂය? ඒ ගැන පොඩි ඔබේ පෞද්ගලිකව දේශපාලනයට නැඹුරු. පෞද්ගලිකව දේශපාලනය ගැන කතා කරද්දී මම කලින් වෙන පක්ෂ නම් කිසිම එකකට නියෝජනය කරලා නැහැ. දීර්ඝ කාලීනව එක්සත් ජාතික පක්ෂයේ තමයි නියෝජනය කරේ සහ ක්‍රියාකාරීව වැඩ කරේ. මගේ පුංචි කාලේ පවුල් පරිසරයෙන් තිබුණා මගේ පවුලේ කවුරුත් නැහැ දේශපාලනය කරන අය. හැබැයි පරම්පරාවෙන් අර දේශපාලනය ටිකක් එක්සත් ජාතික පක්ෂයට ලැබි වටපිටාවක් තමයි මට තිබුණේ. ඒක සහ මම එදා ඉඳලම දැකපු දෙයක් තිබ්බා දේශපාලනය කරනවා නම් ප්‍රතිපත්තිත් එක්ක යන දේශපාලනයක ඉන්න ඕනේ කියන එක සහ මම එක්සත් ජාතික පක්ෂ දේශපාලනය කරන්න ප්‍රායෝගිකව දේශපාලනය කරන්න තෝරගන්න හේතුව තමයි එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති විශේෂයෙන්ම ප්‍රතිපත්ති සහ නායකත්වයන් ගොඩනැගපු රට පිළිබඳව තියෙන පැහැදීම අවංකවම ඒක නිසා තමයි එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකාරීව දේශපාලනය කරන්න හිතුනේ. ඒ උණ ගැහුවේ කොයි කාලෙද? ඒ උණ නම් ගැනුනේ දැන් මම හිතන්නේ අවුරුදු 15ක විතර වගේ ඉඳලා ඒ උණ තිබුණා 2000 විතර වගේ ඉඳලා තිබුණා. මොකද ඊට කලින් අපි ක්‍රියාකාරීව හැම දෙයකටම සම්බන්ධ වෙනවා දකින්නවා එහෙම. හැබැයි පස්සේ මම කොහොමත් සමාජ සේවයට කැමති කෙනෙක්. ඉතින් අර අපි සමාජ සේවයෙන් ඔබට ගිහිල්ලා තව දෙයක් මොන හරි කරන්න ඕනේ කියන තැනදී දේශපාලනය කරන්න ඕනේ කියන එකක් එන්නේ. ඉතින් ඒකදී තෝරගත්ත විශේෂයෙන්ම දේශපාලනය. කලින්ම මම ගොඩක් අධ්‍යයනය කරලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයන් තමයි ජයවර්ධන ජනාධිපතිතුමා, ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඒ වගේ අපි ඉතිහාසයත් එක්කත් මම කැමති එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වෙච්ච විදිහටම මගේ තියෙන ගරුත්වයක්. ඉතින් එතන තමයි තෝරගන්නේ. මොකද අපි දේශපාලනය කරද්දී ඒක තෝරගන්න හේතුවක් ඇත්තටම තියෙන්න ඕනේ. සමහරු රැල්ලට යන එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මම අවුරුදු 30ක් විතර මේ දේශපාලනයේ ඉන්නවා. කවදාවත් රැල්ලකට අහුවෙන්න හිතුවේවත් නැහැ. මොකද හේතුව අපි තියෙන ප්‍රතිපත්තිමය දේශපාලනයක්. ඒකට ගරු කරගෙන ඒකත් තුල හිටියා. රැලි වලට ගිහිල්ලා හැමදාම මේ රැල්ලත් එක්ක යන්න මගේ හැමැත්තක් නැහැ කොහොමද. දැන් මේ බොරලස්කම නගර සභාව නියෝජනය කරන්න මීට කලින් නියෝජනය කළා. මම මේ දෙවනි වතාව. කියන්නේ 2018 2018 ඒවලෙත් හැබැයි මම 2018 මම ඉදිරිපත් වුණා. අවාසනාවකට යම් කිසි අසාධාරණ හේතුන් නිසා ඒ වෙලාවේ පළවෙනි වතාවට හම්බුන්නේ නැහැ. හැබැයි නගර සභාවේ වේකන්සියක් ආවා. කාන්තා නියෝජනයක්. ඒකේ පළවෙනි අවස්ථාව මට ලැබුණා නියෝජනය කරන්න. මගේ වාසනාවකට වගේ අපේ පක්ෂේ නායක ගරුණානිල් කුසුමැතිතුමා ජනාධිපති වුණ ඒ සතිය වගේ තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ඒක නිසා මට ඒ කෙටි කාලයක් තුල ඒ කෙටි කාලය තුල මට සැලකිය යුතු වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා. මොකද ඒ පිබිදීමත් එක්ක කියන්නේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒක මතුනේ. අපේ ජනාධිපතිවරයා පත් උනේ. හැබැයි සභාව ඇතුලේ වෙලේ මට ලොකු දෙයක් කරන්න පුළුවන්කම ලැබුණා ඒ අවස්ථාවත් එක්ක. ඒතකොට බලය තිබුණේ පොහොට්ටුවට මම හිතන්නේ. පොහොට්ටුවට බලය තිබුණේ. හැබැයි පොහොට්ටුවට බලය තිබුණාට අපිට සැලකිය යුතු කාර්යභාරයක් තිබුණා. ඒ වෙලාව තිබිච්ච සමාජ පරිසරයත් එක්ක වගකීමක් අපිට තිබුණා කරන්න. හරි මේ දැන් එක තැනක ඔබ කිව්වා මේ උණ ගැහුවේ අවුරුදු 15 විතර කලින්. නමුත් අවුරුදු 30ක විතර ඉඳන් මේකට සම්බන්ධයක් තිබුණා. පවුලෙත් යම් නැඹුරුව තිබුණේ කොළපාට පැත්තට කියන එක. දැන් ඔය අන්තිමටම දැන් රනිල් වික්‍රමසිංහ අවසාන වතාවට ජනාධිපති ධුරයට පත් වෙන අවස්ථාව වෙනකන් ඒ දේශපාලන සංයුතිය ඡන්ද සංයුතිය ගත්තොත් රනිල් වික්‍රමසිංහට එන්න වෙන්නේත් මහජන ඡන්දෙන් නෙමෙයිනේ. ජාතික ලයිස්තු වෙන්නේ. ඒ කියන්නේ පල්ලම් බැහැගෙන ඇවිල්ලා ඊටාම කොනකටම තල්ලු වෙච්ච පක්ෂයක්. 2010 ගත්තාම මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙනකොට ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා නොවුනත් UNP එක සපෝට් කරපු මේ ආණ්ඩුවත් සපෝට් කරපු මේ ආණ්ඩුවේ ඉන්න මේ ජනතා විමුක්ති පෙරමුණ සපෝට් කරපු මේ විදිහට ටිකක් ඩස්ට්බින් එකට වැටෙන්න ඔන්න මෙන්නම තිබුණේ. එතකොට ඒ වගේ කාලයකත් මම හිතන්නේ ඔය අවුරුදු 30 ඇතුලේ 15 ඇතුලේ ගත්තත් ඔබ ඉඳලා තියෙනවා.
පැහැදිලිවම. මං ප්‍රශ්නයක් ඇහුවතින් මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයා වෙනුවෙන් ඔබ ප්‍රතිපත්ති කතාවකුත් කිව්වා මන් දන්නේ ඒක ඒ ප්‍රතිපත්තිය ගැන අපිට තව ටිකක් යමු. මේ එච්චර ඩස්බින් එකට වැටෙන්න ඔන්න වෙන්නම තියෙද්දි බැරිම කාලේ මම පක්ෂ පැත්තෙන් ආවේ. UMP එක අත්හැරියේ නැති වෙන්න මොකක්ද හේතුවක් තියෙනවද? පැහැදිලිවම තියෙනවා. මං කලින්ම කිව්වා වගේම අපි දැන් මේ ඩස්පින් එක දක්වා ඔබ ගියා කියනවා ඒ ගියේ කොහොමද කියන කාරණාව ගැන අපි බලන්න ඕනේ ඒ සහ යන්න හේතු. එතකොට අපි පක්ෂයක් විදියට ශක්තිමත්ව ඉහළටම තිබුණ පක්ෂයක්. එතකොට ඒ පක්ෂේ වැටීම අපි දන්නවා. ඇත්තටම මේ රටේ අපි විශ්වාස කරනවා. මම පුද්ගලිකවත් විශ්වාස කරන කාරණාව තමයි 2005 තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති වෙන්න තිබුණේ. ඒකේ ජනාධිපති වෙන්න බැරි වුණේ ඇයි කියන කාරණාව ගැන මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙනවා. තියෙන්න ඕනේ. ඒ තැනදී අපි විශ්වාස කරනවා ඒ අවස්ථාව මේ රටේ ජනතාවටත් වඩා උපක්‍රමශීලීව මොකද්ද විශේෂයෙන්ම මේ රටේ දෙමළ ජනතාව ඡන්දය දීමේ වැළැක්වුණා. ඒකෙන් මම හිතන්නේ ඉතිහාසයේ අඩුම ප්‍රතිශතයකින් පරාජය වුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මට මතක ඡන්ද 1,20,000ක් වගේ ප්‍රමාණයක් ප්‍රතිශතය හරිම අඩු ප්‍රමාණයකින් ඒ වෙලාවේ මේ රටේ අපේ සැලකිය යුතු ප්‍රතිශතයක් දෙමළ ජනතාව ඡන්දය භාවිතා කරනවා. උතුරු නැගෙනහිර ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කයේ සහ අවට සියලුම දෙමළ ජනතාවගේ ඡන්දය නොදාන තත්ත්වයකට පත් කරලා තිබුණා. එතන ඒකට පෙළ ගැසුණු ආකාරය දන්නවා. ඉතින් අපිට සමහර දේවල් කතා කරන්න බැරි දේවල් ඇති. හැබැයි ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙන්න තිබුණ අවස්ථාව. ඒකත් එක්ක ආපු ගමනත් එක්ක ඊට පස්සේ අපි විටින් විට පක්ෂයේ ස්ථාවර වෙලා විපක්ෂයේ හිටියා. ඔහොම ඉන්නකොට අපේ පක්ෂයට ලොකුම හානිය සිද්ධ වුණේ 2020. 2020 සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායම පක්ෂයෙන් ගිය එක. මේ බෙදීම තමයි මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂය බොහොම නරක තැනකට වැටුණ එක. හැබැයි එදත් අපි තාමත් විශ්වාස කරනවා ඒ වෙලාවේ ඒ කණ්ඩායම් ගත්ත තීන්දුව වැරදි කියලා. එහෙම නොවුනා නම් මේ රටට මේ තරම් විනාශයක් වෙන්නේ නැහැ. රටට අපි පුද්ගලිකව පක්ෂ දේශපාලනයක පැත්තකට දැම්මත් රටට මේ තරම් ලොකු විනාශයක් වෙන්නේ නැහැ. මොකද මගේ ඉතිහාසයේ බලපුවාම දේශපාලන කෙටි කාලේ බලපුවාම මම විශ්වාස කරනවා යහපාලන ආණ්ඩුව සැලකියුතු කාර්යභාරයක් කරන්න සහ යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරු මේ රටට විශාල සේවයක් කරන්න පුළුවන් වුණා කෙටි කාලයක් ඇතුළත. ඒ ආපාලන ආණ්ඩුවත් කඩාකප්පල් කරා. ඊට පස්සේ ඒ යහපාලන ආණ්ඩුව ඒ කඩාකප්පල් වෙලා ඒ කුමන්ත්‍රණ එක්ක එළියට වෙලා 2020 එන්නේ ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේදී අපේ එක්සත් ජාතික පාක්ෂිකය වඩා තිබිච්ච කඳ උරු බෙදුන විදිහ 2020 ඇතිවෙච්ච ඛේද වාචකය තමයි මම ලොකු ඛේද වාචකයක් විදිහට දකින්නේ මුළු දේශපාලන සංස්කෘතියම. ඒකත් එක්ක ඇතිවෙච්ච එකත් එක්ක තමයි එක්සත් ජාතික පක්ෂයට මේ තත්ත්වය උදා වුණේ. 180කට වැඩිය ගියා. මම හිතනවා 10%ක් විතර තමයි ඇත්තටම අපිට ඉතුරුනේ. ඒ වෙලාවේ 2018 පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ විපක්ෂයේ හිටියේ අපි. එතකොට 2000 ගාණක් මන්ත්‍රීවරු හිටියා මට මතක විදිහට. ඒ 2000 ගාණෙනුත් බහුතරයක් අර රැල්ලත් එක්ක ගියා. හැබැයි අපේ පක්ෂයේ ඔබ නොයන්නේ. ඇත්තටම මට ඒකට හේතුව ඇත්තටම හිතුවා මේ ප්‍රතිපත්ති සහ මේ වෙලාව එහෙම කළ නොකළ යුතුයි කියන තැනම මම පැහැදිලිවම හිටියා. මොකද ජනාධිපතිවරණයක් වෙලා ඊළඟ මහමැතිවරණයකට ඉදිරිපත් වෙනකොට කොහොමටත් ආණ්ඩු බලය තියෙන පැත්තට ජනාධිපතිවරණය ඉන්න පැත්තට වාසිය තියෙනවා. ඒ වෙලාවේ විපක්ෂ නායකකම ගන්න කියන එක තමයි මම හිතන්නේ එතන බලාපොරොත්තු තිබුණේ අනිත් පාර්ශවයේ අගමැතිකම ගන්න අපිට අවස්ථාවක් නැහැ කියන එකත් පැහැදිලි. ඉතින් ඒ වෙලාවේ හිටියානම් මම හිතන්නේ ඒ පාර්ශවය අපිත් එක්ක හිටියනම් ඇත්තටම මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ සහ අපිට ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වෙනවා. ඒතර අපිට ඒ වෙලාවේ മന്ത്രി ධුර එකයි හිමුනේ. ඒකෙන් තමයි අන්තිමට රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමා ජනාධිපති වෙන්න උනේත් ඒකෙන් තමයි. හැබැයි අපි ඒ වෙලාවේ ප්‍රතිපත්තිත් විදියට අපි මම හිතන්නේ අදටත් මට ඒ ගැන රැල්ලට ඒ පැත්තට ගිහිල්ලා මේ පැත්තට ගිහිල්ලා එහෙම වුණු එක ගැන අදටත් මට තියෙන නිහතමානීව ආඩම්බරයක්. හරි. දැන් ඔව් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් ඇවිල්ලා මාස 11කට පස්සේ දිවුරුම් දෙන්නේ පාර්ලිමේන්තුව පත් වෙලා මාස කියන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් මේ මන්ත්‍රී ධූරේ හිස් 225න් 224යි එතකොට හිටියේ. මාස 11න් එනවා. ඊටාම කෙටි කාලෙකින් අගමැති වෙනවා. විපක්ෂ නායක කැලේ අගමැති ධූරය අනුප්‍රාප්තික ජනාධිපති බවට පත් වෙනවා. විපක්ෂ නායක කැලේ කියලා මම කිව්වේ දැන් සාමාන්‍යයෙන් දැන් ඔබ කිව්වනේ ඒ අර 80ක් විතර යද්දි රැඳුණු පිරිසකින් කෙනෙක් කියලා. දැන් සාමාන්‍යයෙන් විකල්ප ආණ්ඩුවේ නායකයා විපක්ෂ නායක. විපක්ෂ නායකත් පහු කරගෙන ජාතික ලැයිස්තුවෙන් ආපු
රනිල් වික්‍රමසිංහ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැති වෙලා ජනාධිපතිත් වෙනවා. 8 වැනි විධායක ජනාධිපති. මං ඒ 8 වැනි විධායක ජනාධිපති ඔබේ නායකයා ගැන මොකක්ද ඔබේ හැඟීම? මොකක්ද ඔබට තියෙන අවබෝධය කියලා ඕපන් ප්‍රශ්නයක් අහනවා. ඒකට කොහොමද උත්තර දෙන්නේ? රනිල් වික්‍රමසිංහ කියන නායකතුමා හිටපු ජනාධිපතිතුමා හැමෝම පිළිගන්න කාරණාවක් පරිණත නායකයෙක්. අත්දැකීම් කියන එකේ බහුල නායකයෙක්. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය පිළිබඳවත් සමහරව අභියෝග කරනවානේ. එතනත් මම සාධාරණීකරණය කරනවා 94 ඉඳලා දේශපාලනය කියවලා බලපුවාම එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ දේශපාලන නායකයෝ අපිට නැති වුණා. රනිල් වික්‍රමසිංහ මේ ආර්.ප්‍රේමදාස ජනාධිපතිතුමා, ලලිත ඇතුළත් මුදලි, ගාමිණී දිසානායක, ගාමිණී අතුකෝරල මේ වගේ නායකත්වය කරා යන්න හිටපු කණ්ඩායම් අපිට අහිමි වුණා. ඒ අහිමි වුණාට පස්සේ සමහර වෙලාවට ගාමිණී දිසානායක හරි ආර්.ප්‍රේමදාස මහත්තයා හරි අපිට තව අවුරුදු 5 වගේ කරා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නායකත්වයට එන්න තිබුණ තව අවුරුදු 15ක් විතර ඉස්සරහට ගිහිල්ලා. ඒ අවස්ථාවල අහිමි වීම තුල අර කවුරු හරි කඩා වැටුණාට පස්සේ තාත්තා පවුලක් අරගෙන යනවා වගේ 94 ඉඳලම පවුල මේක අරගෙන එන්න වුණා. මම හිතන්නේ ඒ වෙලාවට දැන් අපි කවුරු කොහොම කතා කරත් ඒ වෙලාවට මේ නායකත්වය අරගෙන ගිහිල්ලා මේ දක්වා මෙහෙම එන්න පුළුවන් කෙනෙක් එතන හිටියේ නැහැ. අපි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ හෝ වේවා, නවීන් සනායක මහත්තයාගේ හෝ වේවා, අපේ ඊට පස්සේ පරම්පරාවේ වයස ඒ කාලෙ එක්ක බලනකොට දැන්නේ ඒගොල්ලන් අවුරුදු 45 50 55 වගේ මැචුවර් එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ නායකත්වය දරාගෙන ආපු විදිහ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉතින් ඒකට විවේචනයක් දෙන්න බෑ අපිට. ඒක හරි දේ තමයි එතන කරේ කියන එකත් ගෞරවයක් තියෙනවා. මොකද ඒ දක්වා ඇවිල්ලා අදටත් මං නිරංගගෙන් අහන්න කැමතියි. දැන් අද අපි දකිනවා මේ දේශපාලන එක චරිත බිහි වෙනවා. හැබැයි මේ රට කියන දේ බාර ගන්න නායකයෙක් අපිට ඉන්නවද? අවංකවම හද සාක්ෂියට එකකව ඉන්නවද? අපිට ඉදිරියේදී අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේම හැමදාම බලාපොරොත්තු තියාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ එතුමායි ගත්ත අභියෝගය කියන එක ලේසියෙන් කෙනෙකුට ගන්න බෑ. ඒක නිසා ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා, පළපුරුද්ද මේ හැම දෙයමත් එක්ක තමයි එතුමා ඒ දේ කළමනාකරණය කරගන්න පුළුවන් උනේ. එතුමා මං හිතන්නේ ඒ වෙලාවේ අපි දැන් පාර්ලිමේන්තුව ගිනි තියන්න තරම් තනට ආපු වෙලාවක්නේ. දැන් අරගලයේ සිද්ධ වෙච්ච දේවල්, ඒ භූමිකාවේ වටපිටාව දේශපාලකින්ට අද මතකත් නැහැ, ජනතාවට මතකත් නැහැ. හැබැයි මේ රට එදා තමයි මහා විලක් වෙන්න තිබුණේ. මහා ලේවිලක් වෙන්න තිබුණ අවස්ථාවනේ ඒ එතුමා හින්දා මගහැර ගන්න සිද්ධ වුණේ. කී දෙනෙක් ගුටි කෑවද අපිට මේ දේශපාලකින්ට පාරේ බහලා යන තත්ත්වයක් ඇති වුණේ නැහැනේ. ඉතින් ඒ වෙලාවේ කවුරු ගත්තනන්ද මේක කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ තැනට යන්න වෙන නායකයෙක් නැහැ. ඒක ගැන ආයේ විවාදයක් නැහැ. රනිල් වික්‍රමසිංහගෙන් රටට වෙන්න ඕන වගකීම් ටික, යුතුයකම් ටික ඉෂ්ට වුණා කියලා හිතනවද? හිතනවා. පැහැදිලිවම වුණා කියලා හිතනවා විතරක් නෙමෙයි වුණා. එතුමාගේ අධ්‍යාපන ඇමති කාලේ ඉඳලා ගත්තාම මේ රටේ අධ්‍යාපනයට කරලා තියෙන මම හිතන්නේ මට වෙලාව මදි වෙයි. ඒ අධ්‍යාපන ඇමති කාලේ ඉඳලා ඒ දක්වා කරපු අධ්‍යාපන විද්‍යාපීඨ හදන එක, ගුරුවරු බඳවා ගන්න එක, මේ පාසල් පද්ධතිය හරියට හදන එක, මේ සියලු දේවල් බලනකොට දැන් ඔය තරුණ සේවා සභාව මේ සියලු දේවල්ත් එක්ක ආව ගමනක් තියෙනවා. ඒ විශාල මේ රටේ නායකයෝ බිහි වෙන්න ඕනේ, රටට වෙනසක් කරන්න පුළුවන් ප්‍රතිපත්ති බිහි වෙන්න ඕනේ. ඒ තුලින් එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් වෙන අපු ඒවා තමයි අද වැඩිපුරම තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපනයට කරපුවා තමයි හුඟක් තියෙන්නේ අද. ඒ වගේ ඒ පැත්තෙන් එහෙම කරා. ඊට පස්සේ දැන් මේ අන්තිම ආර්ථික අර්බුදයේ වෙලාවේ බාරගත්ත වෙලාවේ කොච්චර පනත් සම්මත කරලා දුන්නද? දැන් අද සමහරු ඒ වැඩ කරන්නේ මේ පනත් වල ඉන්නේ. ඉතින් එතුමා අපි දේශපාලනයේ සමහර වෙලාවට දේශපාලකයෝ අතින් යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපිට සතුටු වෙන්න ඕන කාරණාව මේ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන කියන කාරණාව. එතුමා ඇවිල්ලා ඒ කෙටි කාලය තුල මාස 11යි කියන්න පුළුවන්, අවුරුදු එකමාරයි කියන්න පුළුවන්. හැබැයි කොච්චර දේවල් කරාද කියන්න. ඔය අස්වැසුම දෙන එක කරන්න උනා. ඔප්පු දෙන එක කරා. සංචාරක අමාත්‍යාංශෙ වැටලා හිටියේ. දැන් එතුමා බලන්න දැන් අපි පොහොට්ටු එකතු වෙලා ආණ්ඩුව ගත්තා කියලා ලොකු මේකක් තියෙනවා. හැබැයි එතුමා මැති ඇමතිවරු විදියට පත් කරගත්තා බලන්න. එතුමා යහපාලන ආණ්ඩුවේ එතුමාගේ ඇමති මණ්ඩලය බලන්න. ඒ වැඩ කරපු ඇමතිවරු කරපු වැඩ බලන්න. අද ගත්තත් සෞඛ්‍ය ඇමති හිටපු රාජසේනාරත්න මහත්තයා, මහා නගර සංවර්ධන හිටපු පාටිලි ඇමතිතුමා, අධ්‍යාපන ඇමති හිටපු අකිල විරාජ මැතිතුමා, මේ විදිහට මට ඒ අමාත්‍ය මණ්ඩලයේම සමහර කියන්න පුළුවන් ඒ හැම කෙනෙක්ම වැඩ කරා.
එතුමත් එක්ක හිටපු ඇමතිවරු සතුටු වෙනවා හැමදාම මොකද එතුමා කවදාවත් ඒ අමාත්‍යාංශ බාර දීලා ඇඟිලි ගහන්න නැතුව වැඩ කරන්න දුන්නා. ඒක නිසා දක්ෂතාවයේ තියෙන දැන් ඔය ශෙහාන් සමරසිංහල වගේ ඇමතිවරු, කාංචනලා වගේ ඇමතිවරු අපි ඒ ආණ්ඩුවල ඉන්නකොට දැක්කද කලින් ඒ ඇමතිවරු වැඩ කරනවා? රනිල් වික්‍රමසිංහ එතුමා කාලේ කොච්චර ජනතාව ආදරය කරාද වැඩ කරන විදිහත් එක්ක. ඒක නිසා වෙලාවට අවශ්‍ය වැඩ කාල සීමාවත් එක්ක බලනකොට ප්‍රමාණයටත් වඩා කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ කියන නායකයා. හරි. මම මේ ටිකක් අමාරු ප්‍රශ්නක්ද මන්ද නැහැ අහන්න යන්නේ. මේ මොකද්ද රනිල් වික්‍රමසිංහට තියෙනවා මූණ බලලා hina වෙන්නේ අර මහින්ද රාජපක්ෂ එකම සංසන්දනය කරන්නම්කෝ. මහින්ද රාජපක්ෂ නම් දැක්ක තැන කට පුරා hina වෙලා කරට අත දාලා මඩ අත ගාලා පොඩි ළමයි වඩාගෙන කියන්නේ ජනප්‍රිය පන්නේ නායකයෙක් මහින්ද රාජපක්ෂ. හැබැයි රනිල් වික්‍රමසිංහ මූණට මූණ බලලවත් කතා කරන්නේ හරි අඩුයි. මේ ටිකක් මිනිස්සුන්ට දේශපාලකයෙක් විදිහට ෆැමිලිය නෑ කියලා. එහෙම එකක් මම පොඩි දාලා ඉන්නේ. එහෙම අවුලක් රනිල් වික්‍රමසිංහගේ පරාජය පිටිපස්සේ තිබුණාද වගේ ප්‍රශ්නයක් මම ඔබෙන් අහුවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අපි ලොකුවට පස්සට ගියේ නැතත් තරුණ කාලේ ඉඳලා බලපුවාම ජීවත් වෙත පරිසරයක් වටපිටාවක් තිබුණා. මම හිතන්නේ දේශපාලනය කරද්දී ගොඩක් දේශපාලකයෝ කරන්නේ රංගපාන එකනේ. නළුවන්ටත් වඩා හොඳට රංගපානවා. ඒ රංගපෑම තුලින් තමයි ඉස්සරහට එන්න හදන්නේ. ඉදිරියට එන්න හදන්නේ, ජනතාව ආකර්ෂණය ලබා ගන්න හදන්නේ ඒ රංගපෑම තුලින්. ඇත්තටම රනිල් වික්‍රමසිංහතුමා නළුවෙක් නෙවෙයි. එහෙම නළුවෙක් රංගපාන දේශපාලනයේ රංගපාපු සහ රංගපාන නළුවෙක් නෙවෙයි. ඉතින් එතුමාට ඒක අපි දකින්නේ ප්‍රතිපත්තිම වශයෙන් සහ එතුමා රටට කරපු වැඩත් එක්ක Taman තෘප්තිමත් නම් මං හිතන්නේ ජනප්‍රිය නායකයා එහෙම වෙන්න ඕනෙත් නැහැ. පාක්ෂිකව බහුතරයක් එතුමාව අඳුරගෙන තියෙන එතුමාව කියවලා තියෙන අය එතුමාගේ ස්වරූපය ගැන දන්නවා. දැන් සමහර වෙලාවට අපි පක්ෂයේ හිටියත් සමහරලාට මේ ඉස්සරහට හම්බ වුණත් මේ කතා නොකර යන්න පුළුවන්. මන්ද අපිට නම් ඒක ප්‍රශ්නයක් නැහැ. අනිත් එක දැන් රංගපාලා දේශපාලනයේ ඒ වටපිටාව හදාගන්න පුළුවන් නායකයෝ වෙනස්. දැන් අපිත් දකිනවා මේ කාලෙත් දකිනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ටිකක් ඒක ඇඟෙන්න තිබිච්ච එකක් අපි දැක්කා. අවංකවම කියන්න ඕනේ. දීලා කතා කරන එකක් දැක්කා. ඉතින් දැන් සමහර වෙලාවට දැන් ඉන්න දේශපාලකයොත් ගොඩක් අය රංගපාන එකනේ කරන්නේ. ඉතින් මම හිතන්නේ ඇයි එහෙම රංගපාලා නඩත්තු කරනවට වඩා තමන්ගේ සැබෑ ස්වරූපෙන් ඉන්න එක හොඳයි කියන එක තමයි මම හිතන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මම ඒකට අහන්න ගියේ ප්‍රශ්නේම පොඩ්ඩක් මැදදී වෙනස් කරා. රනිල් වික්‍රමසිංහගේ දකින අඩුපාඩුවක් මොකක් හරි කියන්න කිව්වොත් තියෙනවද මොකක් හරි? රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මම විශේෂම අඩුපාඩුවක් පැහැදිලිවම දකින්නේ නැහැ. හැබැයි මම හිතනවා දැන් අර ඔබතුමා කිව්වා වගේ දැන් මහ පොළවේ දේශපාලනයේ දකින්නකොට එතුමා හැමදාම කරේ එතුමා වටා හිටපු පිරිස පිළිබඳව බොහොම විශ්වාසයෙන් වැඩ කරපු එක. ඉතින් එතුමා එතනින් ඒ ජාලාව ගොඩනැගෙයි කියලා හිතුවා. ඉතින් එතුමාට ඒ අමුතුවෙන් පුරුදු වෙලා රංගපාලා මහ පොළොවට බහින්න කියලා උමනාවක් තිබුණෙත් නැහැ. ඉතින් සමහර වෙලාවට ඒක පාඩුවක් වුණාද කියලා සමහර වෙලාවට තැන්වලදී අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ අර මිනිස්සු අතරට ගිහිල්ලා බොරුවට හරි ගිහිල්ලා මේ තේ එකක් බීලා ගෙදරකට ගිහින් යම් ප්ලේන්ටිය බීලා ඒ තත්ත්වෙට එන්න පුළුවන් වුණා නම් ඊට වඩා හොඳ එකක් මිනිස්සු කැමති වෙන්න තිබුණා. හැබැයි ඉතින් එතුමාගේ එතනත් හිටියේ එතුමාගේ ප්‍රතිපත්තියේ. ඉතින් Tamanට පුරුදු නැති දේවල් කරන්න ගිහිලා රඟපාලා එහෙම ඉන්න ඕනේ නැහැ කියන තැන හිටියා. ස්වභාවිකයි. ස්වභාවික තත්ත්වෙන් හිටියා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. හරි. මේ මං දැන් ඔබ මම ඒ වගේ ප්‍රශ්න මන් ටිකක් ඇහුවේයි දන්නවද? අර 80%ක් ඒ පක්ෂෙන්ම හදාගෙන සජබේ කියලා එකක් හදාගෙන යද්දී මිනිස්සෙක් නවතිනවා නම් නවතින්න හේතුවක් තියෙන්න බෑ. මුලින් මම ඇහුවා ප්‍රතිපත්ති ගැන ඇහුවා. ඊට පස්සේ ඔය ජනප්‍රියතාවය ඡන්ද වලට හරවන්න ලේසි hina වෙන මිනිස්සු කැමති ඒ ගැන ඇහුවා. දැන් මම කැමති රනිල් වික්‍රමසිංහගේ අවසාන රනිල් වික්‍රමසිංහ මුණ දීපු අවසාන මැතිවරණේ පහුගිය 2024 ජනාධිපතිවරණයේ මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවා රනිල් වික්‍රමසිංහ මේ වගකීම් ටික යුතුයකම් ටික එතුමාගෙන් වෙන්න ඕන ටික කරාද කියලා. ඔව් සෑහීමකට පත් වෙනවා කියලා කිව්වා ඔබ දකින කෝණේ. ඔබ දකින කෝණය කියලා කියන්නේ ගමේ ඔබේ පාක්ෂිකයෝ දකින කෝණෙත් ඒකට ඊටාම ළඟයි කියලා මම විශ්වාස කරනවා උඩ දේශපාලඥයන්ට වඩා. මේ හැබැයි රනිල් වික්‍රමසිංහ දැන් යුතුයකමුත් ඉටු කරා නම් ඔය කියන විදිහට රටත් ගොඩ දැම්මනම් වගකීම් ටිකත් ඉටු කරා නම් අවුරුදු දෙකකට ඊටාම කෙටි කාලේ ඔබ කිව්ව 50 ගණනාවක් දැන් අය වැඩ කරන්නෙත් ඒකේ. රනිල් වික්‍රමසිංහට අඩුතරමේ දෙවන ස්ථානෙවත් නෙමෙයි හම්බුනේ තුන්වෙනි ස්ථානෙනේ.
ඒ ගැන කියවීමක් තියෙනවද? මේකයි නිරංග. රනිල් වික්‍රමසිංහ බොරු කිව්වේ නෑනේ. රනිල් වික්‍රමසිංහට තව ටිකක් ඉස්සරහට යන්න තිබ්බ තව බොරු ටිකක් කිව්වනම්. අද ජනතාව පැහැදිලිවම අද ඔප්පු වෙලා තියෙන කාරණාවනේ බොරුවෙන් තමයි මේ ජනරැල්ල ඇති කරගත්තේ කියන කාරණාව. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා යථාර්ථයට මුහුණ දීලා එතුමාගේ ඒ කාල සීමාව තුළ එතුමා දේශපාලනය කරේ නැහැනේ. පක්ෂේනුත් චෝදනාවක් තියෙනවා. එතුමා ඒ වෙලාවේ දේශපාලනය ඇත්තටම පක්ෂ දිහා බැලුවේවත් නැහැ. එතුමා ඒ වෙලාවේ එතුමාට තිබුණ අභියෝගය තමයි මේ රටේ තිබිච්ච ආර්ථික අර්බුදය. දැනටත් මේ රටේ කවුරු මොනවා කිව්වත් තියෙන ආර්ථික අර්බුදයක්නේ. අපි මේ කොච්චර දේවල් කිව්වත් කොච්චර බොරු කියලා ආවත් මේ ආර්ථික අර්බුදයෙන් අපිට ගැලවෙන්න බෑනේ. ලේසියෙන් ගැලවෙන්න බෑ. ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති හදන්න ඕනේ. ඒකට අවශ්‍ය ක්‍රමවේදයන් හදන්න ඕනේ. සිස්ටම් වෙනස් වෙන්න ඕනේ. එහෙම ඒවට බොරු ටික කියලා ආවේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ තිබිච්ච සත්‍ය තත්ත්වය කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශ්වාස කරා පැහැදිලිවම බොහොම විශ්වාස කරපු දෙයක් තිබුණා මේ වෙලාවෙත් ජනතාව විඳපු දුක සහ මේවට මුහුණ දෙනවත් එක්ක ජනතාව මේ වෙලාවේ වෙනසක් ඇති වෙලා කියන විශ්වාසෙත් එතුමාට තිබුණා. ඒ වගේම මම විශ්වාස කරනවා මොකද මේ රටේම නායකයෝ දැන් නිරංග මගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා මේ පෞරුෂය ගැන නායකයෝ ගැන මම හිතන්නේ අපි හැම වෙලාවෙම ජනාධිපතිවරණයක් වෙනකොට සාපේක්ෂක නායකයෝනේ තෝරගන්නේ. ගෝඨාභය ජනාධිපතිතුමා වුණ කාලෙත් ඕක වුණා හැම කාලෙකදීම ඕක වුණා. අපේක්ෂක 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි එනවා ජනතාව බලන්නේ මේ විදිහට. ඊට පස්සේ රැල්ලක්කුත් එක්කම හැදෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි අපේ රටේ ජනාධිපතිවරු බොහොම බිහි වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් මෙච්චර අර්බුදයක් වෙලාවේ අපිත් එක්ක කැඩිලා ගිය දැන් ඔය සජිත්ගේ පාර්ශවයේ ආයත ඇත්තටම මේ වෙලාවේ දැන් පොහොට්ටු එක්ක දමාත් එක අඳුරන නෙමෙයි සජිත්ගේ පාර්ශවයටත් ඕනනම් ඇමතිකම් අරගෙන මේක ගොඩ දාන වැඩේ කරන්න තිබුණානේ ආර්ථික අර්බුදයක් නේ තිබුණේ ඒ සහයෝගවල ලැබුණෙත් නැහැ. එතකොට අපේ ඒ පාර්ශවයන්ට තිබුණ අඩුම ගානේ මේ වැඩේ කරා ඊළඟට එන්නේ මොකක්ද කියන දේ පොඩ්ඩක් හිතන්න තිබුණා. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අසමත් බවක්වත් මේකත් නෙමෙයි මේ අපේ රටේ මිනිසුන්ගේ අවාසනාවට සිද්ධ වෙච්ච දෙයක් විදිහට මම දකින්නේ. මොකද අපි කියන්නේ නැහැ මේ රටේ වෙනසක් වෙන්න ඕනේ හැමදාම ඉන්න ඕනේ මේගොල්ලෝ රැලි එනවා තරුණ පරම්පරාව වෙනසක් ඉල්ලනවා ඒවා ඔක්කොම ඇත්ත. හැබැයි රටේ දේශපාලන නායකත්වයන්ට තීරණය කරන්න තිබුණා මේ රට කොහෙටද යන්නේ කියන කාරණාව පිළිබඳව. අපිට පැහැදිලිවම පේනවා මේ වෙලාවේ දේශපාලන නායකයෝ දැන් බලන්න පක්ෂ කොච්චර බෙදිලාද. ඒ වෙලාවේ ජනාධිපතිවරයන්ට අපේක්ෂකයෝ කී දෙනෙක් ඉදිරිපත් වුණාද. මේවෙන් වෙලා තියෙන්නේ දැන් ප්‍රාදේශීය දේශපාලනටත් ඕක වෙලා තියෙන්නේ. කැඩිලා බෙදිලා ගිහිල්ලා දේශපාලන සංස්කෘතියම විනාශ වෙලානේ තියෙන්නේ. ඉතින් ඒකට මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරක් නෙවෙයි මේ රටේ බොහෝ දේශපාලන නායකයෝ අහු වෙලා තියෙනවා. ඉතින් රටේ අවාසනාවක් විදියට දකිනවා මිසක් මම හිතන්නේ කොච්චර වැඩ කරා කියලා කිව්වත් රැල්ලට බොරුවලට අර ආටෝප කතාවලට කියන මේ වේදිකාවේ කියපු බොරු මං හිතන්නේ මේ මාධ්‍යවල ඇවිල්ලා YouTube නාලිකාවලට ඇවිල්ලා අපි නිරතුරුව දකිනවා ඒ කියපු දේවල් ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒකට. මං ඊයේ පෙරේදා දැක්ක අපේ නීතිඥ මහත්මයෙකුත් කියනවා උගණ්ඩාවෙන් සල්ලි ගේනවා කිව්ව එකට කතුරු කහපු මිනිස්සු ඉන්නවා කියන. එතකොට පවුන් 90ක මාලේ ගැන මේ වගේ කොච්චර බොරු කිව්වද අපේ රටේ? ලක්ෂ 12ට විස්කාරයක ගන්න බලාගෙන මිනිස්සු කොච්චර ඡන්දෙ දෙන්නේ නැද්ද? ඉතින් මේ වගේ බොරු කියලා ඡන්ද ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. එතුමා හිතුවා මේ මිනිස්සු මේ යථාර්ථය දැන් අවබෝධ කරගෙන ඇති කියන විශ්වාසය එතුමාට තිබුණා. ඒක තමයි වෙච්ච ප්‍රතිඵලය ඉතින්. රනිල් බොරු කිව්ව නැති හින්දාද පරාදුනේ? බොරු සත්‍ය කියලා ඉස්සරහට යන්න තමයි එතුමා උත්සාහ කරේ. එතුමා හිතුවා මේ වෙලාවේ මිනිස්සු විසින් සහ දේශපාලන නායකත්වයන් අතරේ වගකීම ගනී කියලා. හැබැයි එහෙම කරේ නැහැ. අවාසනාවකට හරි හැමදාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ අතේ මේ එන්න ඔන්න මෙන්න තියෙද්දි 2011 චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලෙත් අගමැති වෙලා ඒකත් අහිමි කරානේ. ඉතින් මෙතන ඇත්තටම දැන් ඒ වගේ අවස්ථා අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් මේ රටේ නායකයෝ විසින්ම සහ සමහර වෙලාවට මේවට ජාත්‍යන්තර බලපෑමුත් ඇති නැතුව නෙවෙයි මේ සියල්ල විසින් මේ රනිල් වික්‍රමසිංහ කියන නායකයව ඉස්මතු කරගන්න බැරි වුණ දේවල් තියෙනවා. ඒකට වටපිටාවේ අපේ දේශපාලනය තුලම තියෙන නායකත්වයන් සහ ඉහළ සමහර වෙලාවට ජාත්‍යන්තර නායකත්වයන් පවා වග කියන්න ඕනේ දැන් ඇති කියලා මම විශ්වාස කරනවා. මේ ළඟදී රණජිත් සියවලාපිටිය පොතක් ලිව්වා යුද්ධ දෙකක් අතර යුද දෙකකට උරදී කියලා. යුද දෙකකට උරදී. එක යුද්ධයක් කිව්වේ අපේ උතුරු නැගෙනහිර LTT ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය සමයේ එතුමා ආදායම් එකතු කිරීම පිළිබඳ මුදල් රාජ්‍ය ඇමතිවරයා. ඊට පස්සේ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූර කාලෙත්
ආදායම් එකතු කිරීමට වගකීම් ටික දැරපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා. ඒකට සහභාගී වෙලා තමයි අර මෑත කාලේ රනිල් වික්‍රමසිංහ යුද්ධ දෙක නෙවෙයි දැන් තුන්වෙනි හිකුත් ඔන්න එනවා කියලා කතාවක් ආවේ. දැන් ඒකට මම දැක්ක වර්තමාන මුදල් නියෝජ්‍ය ඇමතිතුමත් ප්‍රතිචාරයක් දීලා තිබුණා. මට පුරවැසියෙක් විදියට ඒ ගැන මං නිකන් ඒක නිකන් කියමනක් විදියට ඉවත දාන්න මට හිතෙන්නේ නැහැ. මොකද මේ අර කිව්ව වගකීම් දරපු පුද්ගලයා විදියට මං හිතනවා වර්තමාන මුදල් නියෝජ්‍ය ඇමතිතුමත් ඒකට උත්තරයක් දෙන්න ඇත්තේ ඒක එහෙම නෙමෙයි කියලා හරි මේක යම් බරක් තියනවාද කියලා පොඩි බයක් දැනෙනවා මට. ඇත්තටම නිකන් රනිල් නිකන් පොඩි සමාජය බය කරන්න කිව්වද නැත්නම් ඒක ඇත්තක් තියෙනවද මොකද්ද? රනිල් වික්‍රමසිංහ ඇතුමා ඉතිහාසයේ ඉඳලා බලනකොට ඔය වගේ කතාවල ඇත්තටම හරයක් ඇතුව කියපු කතා තියෙන්නේ. මේ ආර්ථික අර්බුදය මම ඒක ඇහුවේ රනිල් බොරු කියන්නේ නැහැ කිව්වනේ ඒකයි. පැහැදිලිවම බොරු කියන්නේ නැහැ. මම තවම කියනවා රනිල් හැමදාම ඇත්ත කියපු නායකයෙක් කියන එක මම කියනවා. පැහැදිලිවම දැන් එතුමා ඊට කලිනුත් අපි දැක්ක අපේ 2020 ප්‍රතිපත්ති ප්‍රකාශයේ එතුමා ඊට පස්සේ ජනාධිපතිවරණයේ ඉදිරිපත් ප්‍රකාශයේ මේ සියල්ලගම මේ ආර්ථිකය කොහොමද එන්නේ කියන ගැටලු ගැන හොඳට විශ්ලේෂණය කරලා තිබුණා. සහ අපිට ණය ගෙවන්න තියෙන ඒවා ණය ගෙවන්න තියෙන වකවානු මේ සියල්ල කියලා තිබුණා. දැන් එතුමා අසනීප තත්ත්වයෙන් ඉඳලා නැවත ආවට පස්සේ එතුමා වැඩි උත්සව වලට එහෙම යන්නේ නැතුව ඉඳලා මේ උත්සවයට ගිහිල්ලා එතුමා හරි බර කතාවක් කරා. අපේ රටේ මේ ආර්ථිකය ඉදිරි ආවල් කාලේ වැටෙනවා කියලා ඉහළ ඉන්න ආර්ථික විශේෂඥයෝ බැංකු පද්ධතිවල අය මේ කවුරු මොන ඇමතිවරයෙක් වුණත් මොන දෙකනා කවුරු මේ ගැන කතා කරාට කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ වැඩේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආර්ථිකය ගැන හරි මොනවා හරි එහෙම ඉඟියක් පළ කරපු ගමන් භූමි තෙල් ගාපු ගැරන්ඩියෝ ටික වගේ කුලප්පු වෙනවා සමහර මාධ්‍ය නාලිකා. මම පැහැදිලිවම දැක්කා ඊට පහුවෙනිදා ඉඳලා මොන්න තරම් පහත් විදියට මොකද ඒක හරහා පටලවන එතුමාගේ නැවත මේ නඩු කතන්දර ටික පටලවනවා නැවත අහපව් දැන් මේ අවුරුද්දක් ගිහිල්ලා එතුමාට තව නඩුවක්වත් ෆයිල් කරගන්න බැරි වෙලා තියෙන අජෝදනාවක් අවුරුද්දක් දැන් තිස්සේ අහනවා හැබැයි ආයේ මේ නඩුව මුලට ගිහිල්ලා ඒක උනේ මෙහෙම ඒක උනේ මෙහෙම මේ ඇයි මෙච්චර මිනිස්සු බය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙතුමා මේක ගැන කියන්නේ ඊට කලිනුත් මම දැක්කා අපේ කවුරුත් දේශපාලන බැංකු සම්බන්ධ නිලධාරියෙක් හරි ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙක් කියලා තියෙනවා මේ අපිට පැහැදිලිවම 28 ණය ගෙවන්න තියෙන ප්‍රශ්නේ තියෙනවානේ ඊට පස්සේ දැන් අපි මේ ඉතුරු කරලා තියෙන මුදල් ප්‍රමාණය ගැන කතා කරලා ඩොලර් මිලියන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ 15ක්වත් වෙන්න ඕනේ කියලා මේවා ලස්සනට පෙන්නලා දීලා තිබුණා. හැබැයි මෙතුමා කියන කතාවදී තමයි මේක වෙන්නේ. ඉතින් ඇයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙහෙම කියනකොට දේශපාලන අධිකාරිය අපේ රටේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සදාකාලික ගහපු මාධ්‍ය නාලිකා මෙච්චර ගහන්නේ මොකද කියන එක අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ සියලු දෙනාම කරන්න ඕනේ මේක ගවේෂණය කරලා මේක හරහා දැන් ඔය කලින් අනතුරු ගපු ඒවටත් ඔහොමනේ හිටියේ. සත පහකට ගණන් ගන්න නැතුව හිටියා. අන්තිමට තෙල් ටිකවත් ගේන්න සල්ලි නැති තැනට රට වැටුණා. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වගේ ගියක් පළ කරද්දී නම් විශ්වාස කරනවා පැහැදිලිවම සහ මේ රටේ උගත් බුද්ධිමත් හැමෝම විශ්වාස කරනවා මොකක් හරි පණිවිඩයක් තමයි මේ දෙන්නේ කියන එක. සූදානම් වෙන එක හරි ඒක ගැන හොයලා බලන එක හරි ඒ අයගේ වැඩක්. හැබැයි ඒකට මොකද්ද කරන්නේ? එතුමාව තව ඒ මං හිතන්නේ ඒ ගැහිල්ල අපිට තේරෙන්නේ නැහැ මොකද්ද කියන එක. මම දන්නේ ඒ තරම් වෛරී දේශපාලනයක් මං හිතන්නේ මම දැකලා නැහැ අපේ වෙන කිසිම නායකයෙකුට කරනවා. ඉතින් මං හිතන්නේ මේකට එතුමා නම් සැලෙන්නේ නැහැ. එතුමාට ගහලා තියෙන ඒවට එතුමා සැලෙනවා නම් ඉතින් මං හිතන්නේ අද දේශපාලනේ ඉන්න විදියක් නැහැ නේ ඔය විදියට. හැබැයි එතුමා කියන්න ඕන තැනදී දේ කියනවා. පැහැදිලිව මේක තමයි එතුමා කරේ. හරි. දැන් ඔය මං අහන්නේ මේ මාධ්‍ය නාලිකා අතර සිරස ඉන්නවද කියලා. මොකද්ද දැන් ඔය අවුරුද්දක් සම්පූර්ණ වීමක් සිද්ධ වුණා රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට අරගෙන. ඒකේ දැන් අගෝස්තු 22 අගෝස්තු 22 රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තේ. දැන් ඔය කියන වකවානුව ගත්තට පස්සේ රනිල් වික්‍රමසිංහට තියෙන චෝදනාව ලක්ෂ 166ක් මහජන මුදල් අවභාවිත කරලා සංචාරක ගිහිල්ලා. ඉතින් ඔය කියන විදියට රනිල් වික්‍රමසිංහ බොරු කියන්නේත් නැති රටේ ආර්ථික වගකීම හරියට දරපු රට වෙනුවෙන් වගකීම් කරපු කෙනෙක් එහෙම පළවෙනි වතාවට ජනාධිපතිවරයෙක් හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගන්නවා ඒ චෝදනාව පිට. මොකක්ද ඔබට තියෙන උත්තරේ?
රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වගේ සිද්ධියක් එක්ක මෙහෙම නඩුවක් ගොනු වෙච්ච එක ගැන අපිත් පුදුම වෙනවා. හැබැයි අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන කාරණාවක් දැන් අපි එක සමහර වෙලාවට අමාත්‍යකම් හරි වෙන මොනවා හරි තනතුරු වල ඉන්නකොට විදේශගත වෙනකොට බාර දීලා යනවා. මේක වැඩ බලන හරි එහෙම එකක්. දැන් ජනාධිපතිවරයෙක් එහෙම කරන්නේ නැහැනේ. ජනාධිපතිවරයෙක් කොයි රටකට ගියත් ජනාධිපතිමයි. ජනාධිපතිතුමා මෙහි ඉඳලා නුවරට ගියත් ජනාධිපති, ඉන්දියාවට ගියත් ජනාධිපති, එංගලන්තයට ගියත් ජනාධිපති. ඒ නිසා එතුමාට අයිති වරප්‍රසාද ටිකක් සහ තියෙනවාමයි. ඉතින් මං හිතන්නේ මේක තාමත් නඩුවක් කල් දදා යන එකක් තියෙනවානේ. ඒක නිසා අධිකරණයේ ක්‍රියාවලිය ගැන මම කතා කරන්න කැමති නැහැ. අපි විශ්වාස කරනවා මොකද එතුමාට එහෙම මේ රටේ මහජන දේපල පාවිච්චි කරලා එහෙම කරන්න ඕන කෙනෙක් නෙවෙයි. එතුමා ඇවිල්ලා මේ රටට මහජන දේපල පරිත්‍යාග කරපු පෞල් පරම්පරාවක් තියෙන්නේ. ඉතින් ඒක නිසා එතුමා ඒක අර කොතනින් හරි දෙයක් අල්ල ගන්න ඕන කියන නිසා මේක එකහට මෙහාට කරකව දානවා. අපි ඉතින් නඩුවේදී බලාගෙන ඉමු. අපි විශ්වාස කරනවා එතුමාගේ එතන වැරද්දක් සිද්ධ වෙලා නැහැ. පරිපාලනයේදී එතුමා කරගන්න ඕන සහ එතුමාට ඇති වරප්‍රසාද සමග එතුමා ඒකට සම්බන්ධ වුණා කියන විශ්වාසය අපිට තියෙන්නේ. ඉතින් ඒක නීතිමය පැත්තකට කොයි විදිහට පෙරලන්න හදනවද කියන කාරණාව. තාම ඒකේ මහාධිකරණයේ නඩු මහා මේ අධිචෝදනා ගොනු කළා නැහැ තාම නෑ. ඒක ඇත්තටම සමහර මිනිස්සුන්ට මේ අර මේ හරිම සතුටක් ලබන්න කාරණා තිබිලා තියෙනවනේ. අර එක පුද්ගලයෙක් කියන්නේ මේ අර නිල් පාට බස් එකේ ගියාම මම වයින් එකක් බිව්වා. අර ඒ වගේ ඉතින් ඒ වගේ සතුටු කරන දේවල් මේ ආණ්ඩුවේ ගොඩාක් දැන් අපිට දකින්න තියෙන්නේ. කවුරු හරි යනවා ඊළඟට ආයෙ දවස් කීපයක් තියන් ඉන්නවා ආයෙ නිදහස් වෙනවා. ආයෙ තවත් කවුරු හරි ඉන්නවා මේකේ අර නිකන් ඒගොල්ලන්ට ඡන්දේ දුන්න මේ මිනිස්සුන්ව පවත්වාගෙන යන්න ක්‍රමවේදයක් කරගෙන දැන් මේක. ඇත්තටම. ඒක දැන් අනිත් එක දැන් අපි රටේ මිනිස්සු බලාපොරොත්තුනේ මේ හොරු අල්ලනවා කියන එක ඔය හොරු අල්ලන එකක් නෙවෙයි. සමහර වෙලාවට අපි දකිනවා ඔය හොරු කියන්නේ පොඩි හොරු නෑ පොඩි හොරු නෙවෙයි. පොඩි හොරු ලොකු හොරුම තමයි. මේකනේ නිරංග අපි දකිනවා ගම්වල තියෙනවනේ. පොල් කඩන මිනිහා තිරේ යනවා. හැබැයි මහා ලොකු මංකොල්ල කන මිනිහා සමහර වෙලාවට බේරිලා ඔහේ ඉන්නවා. දැන් මේ එහෙම එකක් නෙවෙන්නේ. දැන් සමහර වෙලාවට පොඩි මොන හරි දෙයක් ගෑවිච් එකකට ගිහිලා පන්නගෙන ගිහිලා මේ මිනිස්සයව ගන්නවා. මොකද සමහරු හිතනවා මේ සමහරු ගත්තාම කාට හරි රිද්දන්න පුළුවන්. මේ අරයා ගත්තොත් මෙයාට රිදෙන්න පුළුවන්. දැන් අපි මේවට අභියෝග කරනවා නෙවෙයි කවුරු වැරද්ද කරත් වැරද්ද. හොරු අල්ලන්නත් ඕනේ. අපිත් දූෂණයට විරුද්ධයි. තක්කඩි කම්බහොරු කියලා කටුසක් ඉන්නවනම් ඒ කොටස අත්අඩංගුවට ගන්න ඕනේ. ඒවට හැබැයි හරි ක්‍රමයට යන්න ඕනේ. මේ එක එක්කෙනා සතුටු කරන්න යන ක්‍රමවේදයක් එක්ක ගිහිල්ලා අන්තිමට මේ ලොකු දෙයක් මේ ආණ්ඩුව කරයි. තව අවුරුදු 5ක් විතර යනකොට මේ මහා හොරු කියපු සියල්ල නිදොස් කොට නිදහස්. ඒකට පාර කැපෙයි මේ යන විදිහට ඔහොම කරන්න ගියොත් එහෙම. කොහොමද එහෙම කියන්නේ නිදොස් කොට නිදහස් වෙනවා? නැති දැන් ඔය කියපු දැන් එයාලා වේදිකාවේ කියපු ඒවටද දැන් කටයුතු කරන්නේ. මං ඉස්සෙල්ලත් කිව්වා දැන් උගන්ඩාවේ සල්ලි ගේනවා කිව්වා පවුන් ගල රත්තරන් අසුවේ ඉන්නවා කිව්වා නොකියපු කතාවක් නැහැනේ ඇත්තටම හරිද මේකේ ආර්ථික ඝාතකයෝ ඉන්නවා කියලා කිව්වා ආර්ථික අර්බුදය ඇති කරපු අයට අධිකරණයකින් නියෝග දැන් කිසිම එකකට වඩා මෙයාලා නිකන් තෝර කරන එකක් නේ පේන්නේ මන් දන්නේ ජනතාවට නම් පේන්නේ හැම එකක් ජනතාවටත් මේක ප්‍රශ්නයක් ජනතාව අතරේ විහිළුවක් බවට පත් වෙලා මේ සමහරු මේ දේශපාලකයෝ ගොඩක් අය මේ මහ පොළොවේ මේ දවස්වල දේශපාලනේ කියවන්නෙත් නැහැ බලන්නෙත් නැහැ ඔහේ යනවා හැබැයි විහිළුවක් වෙලා තියෙන්නේ මේක මොකද්ද මේ කරන්නේ කියලා ඊළඟට සති දෙකක් දවස් 14ක් දානවා ඊට පස්සේ ඔන්න අප දෙනවා ආයෙ දානවා එක්ක ආයෙ ඊට පස්සේ ඒකට මොකද උනේ කියලා නැහැ විහිළුවක් වගේ වෙලානේ මේ තත්ත්වය ඇත්තටම ඉතින් අපිට තේරෙන්නේ නැහැ අපි නීතිය ගැන මහා ලොකුවට දන්න අය නෙවෙයි හැබැයි ජනතාව බලාපොරොත්තුනේ මේක නෙවෙයි හරි අවසාන වශයෙන් අපි එමු මහරගම මේ බොරලස්ගම නගර සභාවේ තත්ත්වය ගැන මේ වෙනකොට කොහොමද වැඩ කටයුතු හොඳට කරගෙන යනවාද අලුත් සිස්ටම් හඳුන්වා දීමේ අවශ්‍යතාවයක් දැඩිව තිබුණා මේ ආණ්ඩුවේදී භූමි තලයට සහ උඩ තලයට ඒවා ප්‍රාදේශීය මට්ටමේ බොරලස්ගම ඇත්තටම මේ ප්‍රාදේශීය දේශපාලනේ ඉඳලා මම ටිකක් ඉහළ දේශපාලනය ගැන කතා කරන්නත් උනා බොරලස්ගම නගර සභාව කියන එකේදී මම දකිනවා මම පැහැදිලිවම මේ නගර සභාව කියන එකේ දැන් සහ මේ ඇති වෙලා තියෙන සංයුතියත් එක්කත් එකඟ නැහැ. හරිම ව්‍යාකූල තත්ත්වයක් තියෙන්නේ. මේවා තමයි දේශපාලන පරිහානිය සහ රටට වෙන පරිහානිය මේවා හරහා තමයි මේ අපේ ආරම්භක ගමෙන් පටන් ගන්න ඕන එකත් එක්ක යන එකත් එක්ක තියෙන ව්‍යුහය. රටේ තියෙන පාර්ලිමේන්තුවේ තත්ත්වෙම තමයි රටේ පල්ලෙහා තියෙන පුංචි ආණ්ඩුවේ තත්ත්වය. අර වල් පැල සුද්ධ කරලා මල් පැල ගේනවා කියලා ගෙනහලා දැන් ගෙනහලා තියෙන්නේ මං හිතන්නේ අපිට පේන්නේ වහ පැල වගේ සමහර ඒවා. හැබැයි
මහා ධාරානි ශක්තිමත් වෘක්ෂගත් බිමට කපලා දාලා මොනවදෝ ගෙනහලා තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේ රැලි වලට ජනතාව මං හිතන්නේ මේ රටේ ජනතාව මේ පාරවත් පාඩමක් ඉගෙන ගන්න නැත්නම් ඒක තමයි පුදුමේ. මොකද අපි දකිනවා සමාජ සේවය කරමින් දේශපාලනය කරලා මේ දේශපාලනයේ ඇගේ තියෙන්න ඕනේ මිනිසුන්ට සේවය කරන එකේ ඇත්ත අදහසක් අපිට තියෙන්න ඕනේ. මෙහෙම නැතුව ඔහේ රැලි හදලා ඔහේ ලිස්ට් වලට දාලා ඔහොම ගෙනල්ලා කතිර ගහපු කණ්ඩායමක් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා පළාත් පාලනයේත් ඉන්නවා. ඉතින් මේ අයට අපිට එක කටයුතු කරද්දි පැන නගින ගැටලු. ඉතින් ඒක නිසා අපිට කියන්න කනගාටුයි. මොකද ප්‍රාදේශීය දේශපාලනය කරද්දී අපි බොහොම සම්බන්ධතාවයෙන් කරන්න ඕනේ ආණ්ඩුකරණය ප්‍රාදේශීය ආණ්ඩුකරණය. මොකද අපි ගම්වල මිනිස්සුන්ට වැඩ කරන්නේ. හැබැයි කියන්න කනගාටුයි බොරලැස්ගම නගර සභාවේ පළවෙනි අයවැයවත් හරියට කරගන්න බැරි වුණා. ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් නොවීම නිසා ගැටලුවක් ඇති වෙලා ඉතිහාසයේ ප්‍රථම වතාවටද මන් දන්නේ නැහැ කොහොම හරි අපිට අලුතෙන් ගැසට් එකක් ගහලා තමයි අයවැය සම්මත කරගන්න. ඒ මොකද උනේ? පහුගිය 20යි 26 සඳහා ඉදිරිපත් කරන අයවැය සාමාන්‍ය දෙසැම්බර් 31 වෙනි දිනට පෙර අපි කලින් සියල්ල ඒ වැඩ කටයුතු ඉවර කරන්න ඕනේ. ඒ කටයුතු කරන්න බැරි වුණා. පළාත් පාලන ආයතන වුණත් හැමෝම අපි නෛතිකව බැඳිලා ඉන්නේ. නීති රාමුවක් එක්ක ආඥාපනත් මේකත් එක්ක බැඳිලා තමයි මේක කරන්නේ. අපිට ඕන දේවල් කරන්න බෑ. ඉතින් අපි අයවැයක් ඉදිරිපත් කරද්දිත් ඒකත් එක්ක බැඳිලා ඉන්නවා. ඉතින් ඒක ඉදිරිපත් කරද්දි තිබුණා යම් යම් ගැටලු ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් කරලා නැති එක. අපි විපක්ෂයේම තමයි ඒක මතු කරලා අන්තිමට තහවුරු වුණා. තහවුරු වුණාට පස්සේ ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත නැවත ගැසට් එකක් ගහලා ඒක කරා. ඊට අමතරව බොරලැස්ගමුව නගර සභාවට දැන් අවුරුදු 20ක් ඉතිහාසය 2006 තමයි බොරලැස්ගමුව නගර සභාව බිහි වෙන්නේ. එතෙක් කැස්බෑව නගර සභාවත් එක්ක බද්ධ වෙලා තිබුණ එකක් සම්බන්ධ වෙන්නේ. මේ ඉතිහාසය තුල පළවෙනි වතාවට මෙවර විගණක වාර්තාවෙන් බොහොම නරක ප්‍රතිඵල තමයි පෙන්නලා තියෙන්නේ. ඒකේ ඇත්තටම පැහැදිලිවම තියෙනවා අපි ගිණුම් කරන ප්‍රමිති වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පෙන්වන්න කරන්න ඕනේ කියන එක තමයි දෙන නිගමනය. එහෙම නෑ කියන එක ප්‍රථම වතාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනින් එහා මම ගොඩක් කතා කරන්න කැමති නැහැ. අපිත් මේකේ නිවැරදි කරගෙන යන්න ඕන තැන් තියෙන නිසා. මොකද අපි ගමේ මිනිස්සුන්ට සේවය කරන්නේ, ඒ ප්‍රදේශයට සේවය කරන්නේ. අපි පුළුවන් තරම් නෛතික රාමුවෙන් ඔබට යන දේවල් සහ එම දේවල් වැටු වෙන හැම තැනකදීම අපිට හැකි උපරිමයෙන් අපි ඒ වෙනුවෙන් කතා කරනවා නිවැරදි කරගන්න ඕන නිසා. හැබැයි ඒ තත්ත්වයෙන් එහාට ගිහිල්ලා දැන් අවුරුද්දයි තාම මාස දෙකක් වගේ නගර සභාව ස්ථාපිත කරලා අලුත් කණ්ඩායම අපිට තව මාස කිහිපයක් බලන්න පුළුවන්. අපිට ඉවසීම තියෙනවා. එතනින් එහා ඉතින් කර බැරි වුණොත් අපිට මන් දන්නේ මේ නගර සභාව පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද කියන ගැටලුව පවා අපිට තියෙනවා. මොකද මේ විගණක වාර්තාවක් අපි සමහරවිට කියන්න පුළුවන් මේවා අපේ ඕන එකක් මේ විගණක වාර්තාව කවුද කළා තියෙන්නේ? විගණක ආධුනික දෙපාර්තමේන්තුවේද? විගණක දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය ආයතන වල හැම අවුරුද්දෙන් අවුරුද්දටම විගණනයක් කරනවා. ඒකේ ප්‍රතිඵලය එතන අඩුපාඩු පෙන්නලා දීලා සමහර ඒවා 100%ක් සාර්ථක නැහැ මේ වාර්තාවල්. හැබැයි අපිට පහුගිය වාර්තාවල අපේ තියෙන්නේ මේ අඩුපාඩු ඒගොල්ලන් සඳහන් කරලා තියෙනවා මොන මොනවද අඩුපාඩු. ලොකු ඒකේ සම්පින්නට වාර්තාවක් ලැබෙනවා. ඒ වාර්තාකූල අඩුපාඩු තිබුණත් මේක අපිට සත්‍ය සහ එහෙම පිළිගන්න පුළුවන් කියන නිගමනය තමයි දෙන්නේ. හැබැයි ඒක අසමත් කියලා දෙනවා කියන්නේ ඒක ලොකු අඩුපාඩුවක් සභාවේ අසමත් කියලා දෙන්නේ පිළිගන්න බෑ කියලා දෙන්නේ. එතකොට අපි සමහර වෙලාවට මේ ආණ්ඩුව දකින්න දෙයක් තමයි මොකක් හරි වැරද්දක් මිනිස්සු සාධාරණ පිළිගන්න පුළුවන් වැරද්දක් මතුවෙන තැන් තියෙනවානේ. පළාත් පාලන ආයතනයේ වේවා පාර්ලිමේන්තුවේ වේවා ඒක ඉස්මතු මේ පෙරවැරදිවල ප්‍රතිඵල කියන එක. මේ විගණනයක් අවුරුද්දෙන් අවුරුද්ද ඒක සැලැස්මක් එක්ක හදලා දෙන ඒවට පෙරවැරදි දාගෙන එක නෙවෙයි. Tamange දැන් වෙනස්කම් කරන්න ආපු අයනේ ඇත්තටම. කලින් ඒවත් තිබුණා නම් ඒවා නිවැරදි කරගෙන යන්න ඕනේ. මොනවද කරන වෙනස්කම්? අපිට ක්‍රමවේදයකට කුණු ටික අස් කරගන්න බැයි නම් කාසල කළමනාකරණය හරියට කරගන්න බැයි නම් ඒ අපිට පරිපාලනය හරියට කරගන්න කාර්යක්ෂමතාවය හරියට කරගන්න බැයි නම් අපිට දන්නේ මොනවද මේ වෙනස් කරලා තියෙන දේවල්. ටිරංගත් කොහේ හරි ප්‍රදේශයක ජීවත් වෙනවා ඇතිනේ. බලන්න පුළුවන් අපිට පාරවල් වල ගියාම කොළඹ කොච්චර අද කුණු ප්‍රශ්නේ කාසල කළමනාකරණයේ ප්‍රශ්නේ ගැටලුවක් වෙලා තියෙනවා. අනිත් ස්ථාන කියන්න පුළුවන් ඒවට ඒ කරගන්න බැරි වෙන්න හේතු තියෙන්න පුළුවන්. හැබැයි අනිත් අය කරනකොට ඒ හේතු දැක්කේ නැහැ කවුරු. විවේචන විතරයි තිබුණේ. හැබැයි අපිට ඒ ක්‍රම වෙනස කරන්න කියලා ආපු අය ඒ ක්‍රම වෙනසක මිනිස්සු බලාපොරොත්තු වෙනවා. උනා. හැබැයි ඒක බිඳී වැටිගෙන යන තත්ත්වය තමයි අපිට පැහැදිලිවම දකින්න තියෙන්නේ. දැන් ඔය මේ පක්ෂ දෙකේ කැඩීම 2020 ඛේදවාචකයක් කියලා ඔබ කිව්වනේ. ගම ඉල්ලන්නේ මොකද්ද? මේ පක්ෂ දෙක සහ විපක්ෂයේ එකමුතුවක් වෙන්න ඕන කියනවා. අනේ අපි ළඟදී එකතු වෙනවා කියනවා.
ඔබතුමියලාගේ මහලේකම්තුමියගෙනුත් අහලා තිනවා, සජබේ මහලේකම්තුමාගෙනුත් අහලා තිනවා, ජාතික සංවිධායකවරු හැම පක්ෂයකම උඩ තලයේ ඉන්න ඔය ප්‍රධාන වගකීම් දරන අය ආපුවාම අපි අහලා තිනවා මේ විපක්ෂයගෙන් මේ දැන් කවදද ඔය එකතු වෙන්නේ මිනිස්සු කියනවා 24 නම් එකතු වුණා නම් අනේ මේ ප්‍රතිඵලෙ එන්නේ නැහැ නේ කියලා. ගම ඉල්ලන්නේ මොකද්ද? එකතු වීම වගකීම නම් ඉතින් අපේ රනිල් කුසුමනායකතුමත් සජිත් ප්‍රේමදාස මහනායකතුමත් දෙන්න ඒ වගකීම් එක්ක යන්න ඕනේ. මං කියන්නේ මේ දෙක විතරකුත් නෙමෙයි. අනිත් අයගේ දැන් මොකද දැන් පක්ෂ විපක්ෂ 7ක් ඉන්නවකෝ ඒකත් පක්ෂ 5කට විතර කැඩලා මං හිතන්නේ. මේ සංයුතියත් එක්ක මොකද්ද මේ ඉල්ලන එකමුතු? ගම ඉල්ලන එකමුතු. ගම ඉල්ලන එකමුතු මෙහෙමයි අපි සමගි ජන බලවේගයත් එක්ක හිටපු කණ්ඩායම් වල අයමනේ අපිත් එක්ක එකතු වෙලා දැන්ටත් මන්ත්‍රීලා වෙලා ඉන්නේ අපි එකට වැඩ කරපු අය. ඒතකොට අපි සාමාන්‍යයෙන් ප්‍රතිපත්තිත් එක්ක අපිට හැම වෙලාවෙම එකට වැඩ කරන්න පුළුවන්. දැන්ටත් අපි විපක්ෂයේ කණ්ඩායම්ත් එක්ක එකට වැඩ කරන්නේ. අපිට පැහැදිලිව අපි වෙන පක්ෂක කියලා තේරෙන්නේ අපි විපක්ෂයේ ඉන්න 7 දෙනාම එකම පක්ෂයක විදියට වගේ අපි වැඩ කරගෙන යනවා. පැහැදිලිවම ගම්වල කියන්නේ මේ එකමුතුව උනේ නැත්තම් දැන් මිනිස්සු මේ දුක් විඳින්නේ සහ මේ ප්‍රතිඵලය දුන්නේ මේ බෙදීම් නිසා. එතකොට මිනිස්සුන්ටත් ඒක හොඳටම තේරෙනවා. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම පැහැදිලිවම එකමුතුවක්. ඒ එකමුතුවත් එක්ක තමයි අපි නැගිටින්න ඕනේ කියන එක විශේෂයෙන් අපිට පුද්ගලිකව මගේ පුද්ගලික අදහසක් තියෙනවා සහ විශේෂයෙන් සමගි ජන බලවේගයේ එක්ක අපිට ඒ තියෙන බැඳීම වැඩි කියලා තමයි මම විශ්වාස කරන්නේ සහ ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන කාරණාවලදී අපේ පක්ෂ ව්‍යවස්ථාවම තමයි ඒගොල්ලෝ ඉතින් ලස්සනට අරගෙන ගිහිලා පාවිච්චි කරගෙන යන්නේ. ඉතින් ඒවත් එක්ක අපි ඔක්කොමලා එක විදිහට වැඩ කරන්නේ. දන්න අඳුනුකම් තියෙන්නේ ඒ විදිහට. ඉතින් අර ඒතනත් එක්කත් ඒක හොඳයි කියලා තමයි බිම විශ්වාසය සහ කොහොමත් මහ පොළොවේ මම දකිනවා ආණ්ඩුව තද බල විදියට ප්‍රතික්ෂේප වීගෙන යනවා මහ පොළොව තුළ මිනිස්සු කියපු දේවල් නෙවෙයි කියලා මේ බොරු කියන දේවල් මේවා මිනිස්සු ඔක්කොම දැන් බලාගෙන ඉන්නවා. මම අහන්නේ කියෙත් ඒක තමයි ඊළඟට මේ දැන් අපි හිතමු 1000ක් ඉන්නවා කියලා ඔබේ කොට්ටාසේ මේ ජනගහනේ දැන් මේකෙන් එකතු වෙන්න ඕන කියලා කියයි 200ක් විතර. ওই 200ත් පක්ෂ 3-4කට කැඩිලා ඇති. 800ක් ඉන්නේ ආණ්ඩු පක්ෂය ඇතුලේ මේ යන වැඩ පිළිවෙල හොඳයි කියලා නම් අර 200ට ඒකේ වැදගත්කමක් නැති වෙනවනේ. මේ එකතු වෙන්න ඕන කියන පිරිස ඉන්නේ බහුතර ගොඩේද එහෙම නැත්නම් මේ ආණ්ඩුවට ඡන්දෙ දීලා දැන් ඒගොල්ලොත් වෙනස් වෙලාද මේකේ සංයුතිය කොහොමද? ඡන්දෙ දීපු අයත් වෙනස් වෙලා තියෙනවා පැහැදිලිවම. හැබැයි ඒගොල්ලන් විකල්පය ගැන මොකද තෝරගන්නේ කියලා මේකත් රැල්ලක්නේ. අර 69 ලක්ෂය 68 ලක්ෂය වුණා හැම විකල්පයක් නේ ආවේ. නිරංග කිව්ව කාරණාව මට කලිනුත් කියන්න හිටියා. දැන් මේ පාර පළාත් පාලන ඡන්දේ වුණත් උනේ ඕකනේ. ඇත්තටම මාලිමාව ඉන්නවා එක පක්ෂයක් විදියට අනිත් සියලු පක්ෂ කැඩිලා 10 දෙනෙක් අපේක්ෂකව 10ක් ගමට ඉන්නවා. එතකොට හිතන්න මේකේ ප්‍රතිඵලය ආයේ මොනවද බලන්නද? ඊටු 50-50 බෙදුනත් අතන කුට්ටිය පිටින්ම තියෙන අනිත් මිනිස්සුන්ට ඡන්ද 100යි 200යි 300 ඔහොම ඡන්ද ගන්න වෙන්නේ. ඉතින් ඒ தත්ත්වේ හරිම නරකතට බලපාලා තියෙනවා. ඉතින් ප්‍රාදේශීය මට්ටමේවත් ඇත්තටම නායකයෙක් බිහි වෙන්න ඉඩක් තියෙනවද කියන සුදුසු කියන නායකයෙක් මේ පළාත් පාලන ආයතනයකටවත් හොඳ සුදුසු නායකයෙක් බිහි වෙන්න ඉඩක් මේ ක්‍රමය තුල තියෙනවද මේ බෙදීම් තුල දැන් මිනිස්සු මේකවත් තේරුම් අරන් නැත්නම් මිනිස්සු තේරුම් අරන් තියෙනවා වැඩේ ඒකට මහ පොළවට නායකත්වය දෙන්න ඕනේ නායකත්ව මණ්ඩලයක්ම එකතු වෙලා මිනිස්සු දැන් මිනිස්සුන්ට ඕනකම තියෙනවා දැන් අපි මොකක්ද ඊළඟට කරන්න කියලා. දැන් සමහරු හිතනවා මේ මට තමා රැල්ල තියෙන්නේ මං තමා ඊළඟට එන්නේ කියලා. එහෙම එකක් නෑ නීරංග මේ මහ පොළවේ. ගමේද උඩද? ඔය කියන්නේ. මහ පොළවේ ගමේ මම කියන්නේ. ඒ කියන්නේ දැන් මට හිතෙන උඩත් ඒ වගේ කියලා. හැමෝම ජනාධිපති වෙන්න අගමැතිකම් වෙන්න බලන්න. බලාපොරොත්තු වෙනවනේ. ඉතින් මිනිස්සු දැන් මාලිමාව ප්‍රතික්ෂේපයක් වේගෙන යනකොට දැන් ගෝඨාභය මහත්තයා ඔහොම ප්‍රතික්ෂේප වෙයි කියලා හිතුවේ නැහැනේ. මොනතරම් ශක්තිමත් ගොඩනගාගෙන යන්න ප්ලෑන් කරපු කෙනෙක්ද? හැබැයි දැන් මේ ආණ්ඩුවත් එහෙමනේ රැල්ලට අහු වෙලා මාර රැල්ලක් එක්කනේ හිටියේ දැන් මේක හැම්ම පිටින්ම කඩා වැටිගෙන යනකොට මිනිස්සු බලනවා අපිට මොකද උනේ කියලා. මේක මිනිස්සුන්ට තියෙනවා පශ්චාත්තාවපයක් අර අපි රැවටුණු තරම් කියන එක. ඉතින් ඒ බොරුත් එක්කයි මිනිස්සු ඒ අතරේ ආර්ථික ප්‍රශ්න දැන් මේ බොරු වලට රැවටුණා විතරක් නෙවෙයිනේ මිනිස්සුන්ට ආර්ථික සහනයක් තියෙනවද මිනිස්සුන්ට බේත් ටිකක් ගන්න පුළුවන්කම තියෙනවද මිනිස්සුන්ට දැන් ගොවි ජනතාව කොච්චර ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඉන්නවද දැන් මේ අපේ මහ පොළවේ ඉන්න දැන් දේශපාලනය කරන අය ඔය මැති ඇමතුරු යන්න ඕනේ රජේ රෝහල් වලට මේ වෙලාවේ වෙස් වලාගෙන හරි යන්න ඕනේ ගිය වෙලාවේ ඉඳලා පැන්ඩෝල් පෙත්තක් දෙනවද මන්ද අනිත් හැමදේම ගෙනහලා දෙන්න ඕනේ මේ පිළිකා රෝහල අපිට ආසන්න රෝහල අපේක්ෂා රෝහලේ මිනිස්සු විඳින දුක කීමෝ ප්‍රශ්නේ තියෙනවා මර කීමෝ දෙන මේවා වල බේත් නැති ප්‍රශ්න කොච්චර අඩුපාඩු තියෙනවද දැන් මේ වෙනස්කම් කරන්න මිනිස්සු මේ අපේ පන්තියේ අය ආවේ අපේ පන්තියේ එකෙක් කියලා ආවේ ඒ පන්තිය විඳින දුක ඒ පන්තිය ගැන කෝ ඒ තිබිච්ච සත්ව කරුණාව කෝ ඒ පීඩිත පන්තියෙන් නැගිච්ච ඒ වේදනාව කෝ
එහෙනම් රෝහල් වල මෙච්චර මිනිස්සු දුක් විඳිනවද? ගොවි ජනතාවද මොනවද කියන්නේ? දැන් අද පොළොන්නරුව දිහා බලන්න කොච්චර මොනරාගල දිස්ත්‍රික්කේ ඒ මිනිස්සු දේ හවස අඳෝනා. ඉතින් ඇයි මේ අවුරුදු දෙකක් වෙන්නත් කලින් මිනිස්සු මෙච්චර අඳෝනා නගන්නේ ඇයි? ඒක නිසා අපේ රටේ ඊළ නායකත්වයන්ට මම කියන්නේ පැහැදිලිවම මේ රටේ මේ මිනිස්සු ගැන හිතලා එකතු වෙලා මොකක් හරි වැඩපිළිවෙලකට යන්නම වෙනවා. මොකද නැත්තම් මේ මිනිස්සු නැවත තවත් රැවටිලා නම් මේ රටට වෙන විනාශය ගැන ඊට වඩා හිතන්න ඕනේ. රටයි විනාශය. ආයි ටිකක් නිශ්චිත කරලා අහන්න කැමතියි. දැන් ඔය ගමේ ඉන්නකොට තේරෙනවනේ ටිකක් උඩින් දේශපාලනය කරනකොට මේගොල්ලෝ දුන්නේ මාලිමාවට තමයි. එහෙම අය දෙන්නේ තුන්දෙනෙක්වත් වෙනස් වුණා කියන තැනට කතා බහින් හරි ඉංගියකින් හරි දැන්ලා තියෙන අවස්ථා තියෙනවද ඔය පොරලස්කම? පැහැදිලිවම තියෙනවා. කීයක් විතර තියෙනවද? පැහැදිලිවම තියෙනවා. ඒක සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා කියන එක සහ ඉදිරි ඡන්දයකදී පදනම වෙනස් වෙන්න පුළුවන් ප්‍රතිශතයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඊළඟ. මොකද ගොඩක් වෙලාවට මම පුද්ගලිකව ටැක්සි භාවිතා කරන කෙනෙක්. ඒ වගේම ගමේ හැමතිස්සෙම මහ පොළොවේ දේවල් වලට සම්බන්ධ වෙන කෙනෙක්. ඒ තැන්වලදී අර එක කාලයක් වෙනකොට එනවනේ මොනවා හරි අඩුපාඩු වැඩි වෙනකොට කියන්නේ අපි නම් දුන්නේ නැහැ. අපි දන්නවා ගමේ 90%ක් විතර දීලා ඡන්දේ. නැත්තම් මෙහෙම ප්‍රතිඵල එන්න විදියක් නැහැ නේ මේ ප්‍රාදේශීය සභා ඡන්දවලදී. හැබැයි අපි දන්නවා අපි නම් දුන්නේ නැහැ කියන එක කියනවා. ඒත් අපි නම් දුන්නේ නැහැ කියන කොටස එක කොටසක් ඉන්නවා. ඊට පස්සේ දැන් මම පැහැදිලිවම දැක්ක දෙයක් අපි ඒ කාලේ ගණන් ගත්තේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන කාලෙත් අපේ ඔය රියදුරු මහත්තුරු සහ අපේ Uber ටැක්සි පික්මි ඔය වගේ දුන රියදුරු මහත්තුරු රැල්ල කොහෙටද යන්නේ කියන එක කියනවා. පැහැදිලිවම කියනවා. අපි ඒ දවස්වල රණ්ඩු වෙවි යනවා සමහර වෙලාවට. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා වෙනකොටත් කිනේ යන හැබැයි ඒගොල්ලන්ගේ මතය හරි මතය කියන එක දැන් මම අද විශ්වාස කරනවා. අද බැන යනවා. දැන් ඒ සෙට් එක ඔන්න පටන් අරගෙන තියෙනවා බනින්න. හැබැයි දැන් ගේන්න ඕන කියන එක ගැන කාටත් ප්‍රශ්නයක් තියෙනවා. කවුද මෙතෙන්ට එන නායකයා කියන ප්‍රශ්නේ. අවුලක් තියෙනවා. අවුලට විසඳුම කවුද කියලා තාම පොඩි අවුලක් මම මේ ඇත්ත ජනතක දැන් මට මේ රණවික්‍රම මැතිතුමාට එන්න තිබුණ අපරාධේ කියනවා ඡන්දෙ දුන්නේ නැහැ. ඉතින් මිනිස්සු දැන් අපරාධේ කියලා දැන් කියලා වැඩක් නැහැ නේ අපරාධ කියලා. අපි ඒ වෙලාවේ වරද්ද ගත්තා. ඒ වෙලාවේ මේ එහෙම කියනවා. එහෙම පැහැදිලිවම කියනවා. මේ අවුරුදු 4 අපිට දෙන්න තිබුණා. අපි වරද්ද ගත්තා කියනවා. ඉතින් ඒක මිනිස්සුන්ට වැරදුනහම මොකද මේ උඩ ඉන්න දේශපාලන නායකයටවත් කියව ගන්න බැරි වෙච්ච එක. දේශපාලන නායකයෝ අද මෙච්චර දුක් විඳින්නේ නැහැ නේ. ඒක වැරද්ද නිවැරදි කරගන්න පුළුවන් වුණා නම්. අද දේශපාලන නායකයෝ කොච්චර එක දේවල් වලට මූණ දෙනවද මේ බෙදිල්ල හින්දා. එදා හිතුවද ඒගොල්ලෝ? ඔය ප්‍රශ්නේ තමයි මං හිතන්නේ මිනිස්සු තේරුම් අරගෙන යන්නේ. ඒක නිසා මං හිතන්නේ බිම ඒක තියෙනවා. හැබැයි ඉතිරි නායකත්ව මණ්ඩලයේ හරි තැනකට එන්න ඕනේ. ඒ ඇවිල්ලා කවුද මේකට නායකත්වය දෙන්නේ කියලා මොනවා හරි අඩුම තරමින් ඒකට විසඳුමක් එන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. මොකද මිනිස්සු මහ පොළොවේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඔය නායකයෙක් අතල්ලානේ නිකම් මේ කට්ටියක් එකතු කරගෙන මේ බීන් එකක් තියලා ගිහිල්ලා අරයටයි මෙයාටයි තට්ටු කරගෙන ගිහිල්ලා දේශපාලනයක් කරන්න බෑ අද. ඒක නිසා ඒ රැල්ල හදාගන්න එක හරි විදිහකට හදාගන්න එක දේශපාලන ඉහළ අධිකාරියේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා. හරි. බොහොම ස්තුතියි අද ආවට අපිත් එක්ක කතා කරන්න ගම පොළව කොහොමද මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගැන කතා කරන්න අපි අවස්ථාව දුන්නේ බොරලස්කම්මුව නගර සභාවට. බොරලස්කම්මුව නගර සභාවේ නාගරික මන්ත්‍රිණී සුජීවනී නානායක්කාර අද අපේ වැඩසටහනට සහභාගී වුණේ. අපි සූදානමින් ඉන්නවා ඉදිරි වැඩසටහන් තුලත් ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් සියලු දෙනාට මෙවැනි කතිකාවතකට ආරාධනා කරන්න. ඔය කිව්ව විදියටම ගමේ අය වෙනස් වෙලාද ආණ්ඩුවට දීපු අය වෙනස් වෙලාද කියලා නෑ එහෙම නෑ කියලා කියනවා නම් බුර්ලස්කමුයි හරි කමන්නේ නෑ වෙන එකක හරි කමන්නේ නෑ මාලිමාවේ කට්ටිය එන්න මේ ආසනේ ඔබටත් විවෘතයි. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මාලිමාවේ අය ටිකක් සම්බන්ධ කරගැනීමේ දැඩි ගැටලුවක් තියෙනවා. එන්නේ මම දන්නේ බයද මොකද්ද හේතුව කියලා මූණ දෙන්න බෑ. ආයකද හරි මොකක් හරි ඒවා මේ ලේසියකට අපි දැන් අනිත් සියලු පක්ෂ වලට ඉතා මං කිව්වේ ඉස්සෙල්ලත් ජාතික සංවිධායකවරුන්ට මහලේකම්වරුන්ට හිටපු ජනාධිපතිවරුත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. විපක්ෂයේ දැන් නියෝජනය කරන ගොඩක් දෙනා හිටපු සහ ඉන්න දේශපාලකයෝ හැමෝම ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊටාම හරිම අතලොස්සක් අවස්ථාවක් තමයි මේ එන්න පොඩි හරි වචනයක් දෙනවා නම් දීලා තින්නෙත් ඒ දීපු අවස්ථාව පාසවන්නේ බෑ කියලා මොකක් හරි හේතුවක් කියලා ඒගොල්ලෝ මග හරින ස්වරූපයක් දැන්ලා තිනවා. ඒක මග හරිනවා කියන වචනයෙන්ම මම
මට දැන් කියන්න සිද්ධ වෙනවා මොකද ඒක නැවත නැවත සිදු වෙන නිසා. හැබැයි ඔබටත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මාලිමාව ජේවිපීක නියෝජනය කරන ඔබටත් සාධාරණ ඉඩක් ලබා දෙන්න සූදානම් මෙතන. ඉතින් ඒ ගැනත් අපි බොරලස්කම්මේ කවුරු හරි මං හිතනවා බලයි කියලා බොරලස්කම්මේ නගර සභාවෙත් ආණ්ඩු පක්ෂයේ 10 දෙනෙක් ඉන්නවාකෝ ඒ අයටත් සාධාරණ ඉඩක් අපි දෙන්න සූදානම්. වෙන පැතිවල ඉන්නවා නම් ඒ අයටත් සාධාරණ ඉඩක් ලබා දෙන්න සූදානම්. අපිව සම්බන්ධ කරගන්නත් පුළුවන් එහෙමයි. අපි ආරාධනා කරන වෙලාවට ඔබට සම්බන්ධ වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි අද අපේ ආරාධනාව පිළිගත්තට. බොහොම ස්තුතියි නිරංග අද වගේ දවසක මේ වගේ සාකච්ඡාවට ආරාධනා කිරීමේද ඔබේ ආයතනය බොහොම ස්තුතිවන්ත වෙනවා. හොඳයි අපි තවත් පොයින්ට් බ්ලැන්ක් සාකච්ඡාවකින් හමු.